හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න අද අපි ගහන්න යන්නේ Minecraft ගේම් ප්ලේ එකක්. ඉතින් ඔන්න මගේ පළවෙනි Minecraft ගේම් ප්ලේ එක ඉතින් මේකට දාන. දැන් අපි වූල් ටිකක් හොයාගෙන විලේජ් එකක් හොයාගන්න යන්නේ හදන්නේ. ඒ අතරමඟදී අපිට කන්නේ කෑමත් ඕනේ. මේ ඉන්නේ කෑම. එයා දුවනවා. නෑ අපි මුලින්ම කෑම නෙමෙයි හොයන්න ඕනේ Minecraft වලට. හරි ලොග් එකක් නැද්ද? හරි ලොග් එකක් හොයාගන්න එකක්. ඉතින් මේක තමයි Minecraft එකට ආව ගමන් කරන්න ඕන දේ. ඉතින් මේක නැතුව ඔයගොල්ලන්ට ඕන කිසිම දෙයක් හදාගන්න බෑ. ලොග්ස් අනිවාර්යෙන් ඕන. ඔයගොල්ලෝ ඉතින් ගේම් ගහන කට්ටිය දන්නවා ඇති. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ කාලේ හොඳද? ඉතින් අවුරුද්දට චුට්ට දවසක් තියෙනවා. මගේ බර්ත්ඩේ එකට ළඟයිනේ. බර්ත්ඩේ එකට ලඟ වුණාම එතකොට මට මෙහෙම නිකන් අතින් ලොක්ස් කඩ ඉන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් එකකින් ටච් ගේම් ගහන්න ඕනේ. කෙලිම PC ගේම්ස් ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්. ඔව් මගේ බර්ත්ඩේ එකට හම්බ වෙනවා. මාර්තු 29 මගේ බර්ත්ඩේ එක නෙමෙයි. නෑ අප්‍රේල් 1 වෙනිදා තමයි මගේ බර්ත්ඩේ එක ෆ්‍රෙන්ඩ්ස්. අප්‍රේල් 1 වෙනිදා ෆ්‍රෙන්ඩ්ස් මගේ බර්ත්ඩේ එක. හොඳද? ඒක පොඩ්ඩක් කැතයිත්ත ගිහිනේ දවස. අවුල නැහැ. දැන් අර අපි කඩාගත්ත ලොග්ස් ටික ඇති. කඩාගත්ත කියන්නේ මයින් කරගත්ත බ්ලොක්ස් ටික ඇති. දැන් ඉතින් අපි යන් අර පැත්තට කැලෑව නිදහස් වෙන්න. මේ කැලෑව හතර පැත්තෙම එක පැත්තකින් එළියට යන්න ඕන කැලෑවේ. ගහක් කඩන් වැටිලා. විලේජ් එකක්. ඕ යස්. විලේජ් එකක් හම්බුණා. මේ තියෙන විලේජ් එකක්. හොඳ වෙලාවට මේ පැත්තෙන් ආවේ. හරි ඉතින් අපිට දැන් crafting table ඕනේ නෑ. මේකේ තියෙනවා. ඉතින් මේකත් ඉතින් crafting table එකක් තමයි. මම ගන්නවා මේ ගෙදර. දැන් ඉතින් අපි මේක හදාගමු. අන්න මෙහෙම. ඕක මෙතනට ගිහිල්ලා එහෙම එකක් දාලා මෙහෙම හදාගන්නවා. එහෙම දාලා මෙහෙම හදාගන්නවා. මෙහෙම දාලා ඊට පස්සේ friends sorry guys කැස්සක්කා මේ ඊට පස්සේ crafting table එකක් තියලා අපිට තියෙන්නේ දොර වහලා දොර ඇරලා එළියට යන්න. ගිහිල්ලා අර නරක විලේජස් වලට ටුට්ටක් මරලා දාන්න ඕනේ. ඒකට අපි මොනවද හොයාගන්න ඕනේ? මොනවද කිටි හොයාගන්න ඕනේ? කිටි සේ කිටි. අර මාළු දෝනේ. මාළු ගෙනල්ලා දෙන්නම් පස්සේ. අපි හීලා කරගමු. දැන් ඉතින් අපිට ඕනේ මයින් කරන්න යන්න. අපි දැම්ම මයින් කරගන්න බෑනේ. ඉතින් මොන crafting table එක හදන්න ප්ලේස් කළා. අපි ගමන් වලට ඇදි crafting table එකක් තියාගද්දි මේ crafting table එක අරන් යනවා හැමතැනම. දැන් ඉතින් අපි sticks ටිකක් හදාගෙන එක්සේකුත් හදාගමු. ආම තියලා අන්නම දෙකක් තියන්න ඕනේ. ඒතර මෙහෙම කරලා අනේ මොන කරදරයක්ද මේ? අන්න එහෙම හැදෙන්න ඕනේ. ඒක ඊසි වෙන්න ඕනේ. පොඩ ඉතින් දන්නද දාන් යනවා. මං ඉතින් ඩක් ගාලා මයින් කරගන්නවා. මේ ලී පිකෙක්ස් එක කැඩෙනකම මයින් කරගන්නවා. ඒතකොට මට වාසියනේ. මම මෙතන තමයි මයින් කරන්න හිතන් ඉන්නේ. ඒ කියන්නේ මේකේ ඉවර වෙලා
මේ ගෙදර හොඳට හදාගෙන මේ විලේජ් එක තියලා හොඳට හදාගෙන මෙතන මයින් කරන්න හිතන්නේ. බලමු ගොඩක් වැඩ තියෙනවා. මට YouTube එකට දාන්නත් බැරි ගොඩාක් වැඩ තියෙනවා. මේකේ හදන්න දේවල් තියෙනවා. සුපිරියටම හදලා ගන්න ඕනේ. ඉතින් මම හොඳට හදලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. එතකොට ඉතින් ඔයගොල්ලෝ මේක බලන්න ආස හිතේ. මගේ වීඩියෝස් බලන්න. හරි ඉතින් මෙන්න මේ බ්ලොග්ස් ටික කඩලා දාමු ටිකක් ගාලා. නැත්තම් දන්නවනේ පොඩ දාගෙන ඩුංගනවා රෑ වුණත් තවත් ඉවරයි. මේ මං හිතන්නේ මෙතන තියෙන ලොකු කන්දක්. ඒකයි මෙච්චර ගොඩක් තියෙන්නේ. සෑන්ඩ් බ්ලොක් එක අදගොයි දාන්න වුණා. කවුද සොම්බි කෙනෙක්ගේ සද්දයක් ආවා. නේද අපිට අගල් මේ ටික මයින් කරගමු. මේ පිකික්ස් එක කැඩෙන්න ඔන්න මෙන්න තියෙන රතු පාට වෙලා තියෙන්නේ. දැක්කනේ රතු පාට ඒක. කරවලයි මේ හරිය ඉතින් මේ ටිකත් කඩලා දාමු. මේ මං හිතන අන්තිම බ්ලොක් ටික තමයි කඩන්නේ. මේ දෙකෙන් මං හිතන කැඩෙනවා. ඔන්න ඕකෙන්ද කොහෙද කැඩි. නෑ එකෙන් කැඩෙන්නේ නෑ මේකෙන් කැඩිලා. නෑ මේකෙන් කැඩිලා. නෑ මේකෙන් කැඩිලා. නෑ මේකෙන් කැඩිලා යනවා. කැඩිලා ගියා. කොහෙන්ද මේ කොහෙද මේ වඩකට නැති ටික අපි ඒක ඇතුළෙම අයියෝ සෑන්ඩ් බ්ලොක් නැමති කරනවා. මේක ඇස්ලා යන්නද? මේක ලස්සනට හදමු අපි. ඒක එච්චර. ඒක නෝගේ හම්බෙන ඒවා ටික උතන ගෙනලා දාගමු අපි. ලොග්ස් ටිකකුත් ඕනේ. කමන්න. ඒව ටික හෙට. දැන් නිදී ගන්න යනවා. මේකක්ද මේකද? වතුර ටිකක් කාරලා තියෙනවා. good night නගස්ලා. ඉතින් සමහරක් වෙලාවට නිදිගෙන ඉඳි මං ඇවිල්ලා එතන නිදිගෙන. ඉතින් මගේ ගෙදරනේ මම පදිංචිට ආයේ අද ඊයේ ආවේ පදිංචියට. එහෙම ඉතින් එහෙම කරන එක හොඳ නැහැ මං කියන්නේ. ඒත් ඒගොල්ලෝ අපිට එහෙම කරනවා. එකෙන් ස්ටක් එකක් කරපතද? හරි මෙහෙම එකක් හදාගන්න. හොරක් හදාගත්තා. ස්ටික්ස් 4ක් තියෙන එකෙන් තව ආයුධ 4ක් හදන්න පුළුවන්. ස්ටික් එකක් තියන්න මොනවද? හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ හරි ලස්සන ගසක් නේ කළු ගස් තමයි ඔක්කොම. බලන්නකෝ. කුකුළු නම් ඉන්නවා. ඒක තමයි මගේ කෑම එක වෙන්නේ. ඒ තාම බඩගිනි ආවේ නැහැ මට. එහෙම ගොඩාක් මයින් කරලා මම ලොකු ගයක් හදාගන්නවා. ලොකු ගයක් හදන්න කලින් මම හිතන්නේ මම අර කිව්ව පොඩි වැඩ වගේ හදන්න තියෙනවා කියලා මේ ඒ කියන්නේ මේ ගේම් එකේ විලේජස් වල අතුරුදහන් වෙනවා. ඕම් ගෙවල් වල හිටියම උන් යනවා හැමතැනම. ඔරිජිනල් එකේ එහෙම වෙන්නේ නැහනේ. බ්ලොක්ස් ක්‍රේසි VIP 3D කියන එක එහෙම වෙනවා. ඒ කියන්නේ අනිත් ගේම්ස් වලත් එහෙම ඇති. අනිත් ගේම්ස් ගහන්න බෑ. ඒවට මේ ඒක ඒවා වෙනවා. ඒකයි මේක තමයි දැනට තියෙන හොඳ ගේම් එකකට තිබ්බේ. ඒ කියන්නේ ගහන්න පුළුවන්. එහෙම. හරි ඉතින් ඒක අදාළ නැහැ. ඒක අපි අදාළ කරගන්න තු මේ ගේම් එක ගහමු. ඒකේ මම ගොඩක් දේ හදන්න තියෙනවා කියලා. ලොග්. හරි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දඩේමක් දාලා තමයි ඉතින් කන්න හදලා මේ වීඩියෝ එක එතනින් ඉවර කරමුනේ. ඉතින් පාන්නම් තියෙනවා මට හෙනකොට. දැනටවත් විලේජස් ටිකක් අඩුයි.
ඔන්න දැක්කේ තාම එක්කන. දැන් අපි ගස් කපන් ආවනේ. ඒ ටික මේ ටික මේව කරමු. ওই ටික ඇති වෙයි. දැන් අපි ඕනේ කුකුල්. පාන් ටිකක් කපන්න. කමන්නේ ෆ්‍රෙන්ඩ්ස්. කුකුල්ලෙක් කපාගෙන කාලා තමයි වීඩියෝ එක ඉවර කරන්නේ. කුකුලෙක් නේ මොනවද? හරිත් එක්ක. කුකුලා කෑවා. ෂීප්ලා වැඩන්න ෂීප්ලා මොනවද? අපි ෂීප්ලා කන්නේ නැහැ. අපි ෂීප්ලා කන්නේ නැහැ. ෂීප්ලා කන්න දෙයක්වත් නැහැ. මේක ගොඩ දේ හදන්න කියලා මේ. ඕකට තමයි පාවෙන්නේ. මේ ටික මෙතනට අරගන්නවා. මේක අරගෙන මෙහෙම ෆර්නිස් එකක් හදාගන්නවා. ග්ලාස් නෙවෙයි නෝමල්. අපි මේක උඩින් ප්ලේස් කරමු. ඉතින් නැතිනම් හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. මෙතනින් චිකන් එක තියලා මෙතනින් මේක තියනවා. ඊට ටික වෙලාවකින් මේ ඉතලේ මේ වෙලා හැදෙනවා. එක බ්ලොක් එකයි ඒකට යන්නේ. ඔන්න මං කනවා. නෑ එහෙම නෙමෙයි. කන්න හાર્ඩ් බෑලකින්. එන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද ගේම් ප්ලේ එකේ මොකද්ද හිතෙන්නේ? මේ ටික ඔක්කොම හදලා තියෙන්නේ වෙනස් වෙලා තියෙන්නේ. අපි ඉතින් ඒව දන්නේ නෑ. කවද වෙයිද කවද යයිද දවස් කීයක් විතර යයිද කියලා දන්නේ නෑ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං අද ගේම් ප්ලේ එක ගහලා ඉවරයි. තවත් වීඩියෝ එකක් නම් හම්බෙමු. බයි බයි. Ariaba, everything I want. You take it like a